පහුගිය සතියේ මෙහි තිබුණු විශේෂම අවස්ථාවන් ගැන තමයි ඉතින් අද මේ වීඩියෝ එක. අපේ ලොකුගේ පොඩිගේ ජීවිතවල තවත් වැදගත් දවසක් මේ තමයි මාෂල් ආර්ට් බ්ලැක් බෙල්ට් ෆස්ට් ඩිග්‍රී ටෙස්ට් එක තිබුණ දවස. රොක්විල් කියන පැත්තේ තමයි මේ හරිම ලස්සන පැත්ත. ඉතින් මේ සෙන්ටර් එකට ගියාට පස්සේ ළමයින්ට පැය භාගයක විතර වෙලාවක් දුන්නා වෝම් අප් වෙන්න. මතක නැති දෙයක් තියෙනවා නම් ඒව ආපහු මතක් කරගන්න. මේ දෙන්න කරන්නේ ටයිකොන්ඩෝ කියන එක ග්‍රෑන්ඩ් මාස්ටර් ඩොන්ග්ස් මාෂල් ආර්ට් ඇකඩමි එකේ. මේ ඉන්නේ මේගොල්ලන්ගේ මාස්ටර් ඩීකින්ස් කියන මාස්ටර් හරිම හොඳ මාස්ටර් කෙනෙක්. දරුවන්ට පුදුම ආදරය කරන දරුවෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ඩිග්‍රී එක උනාට මෙතන ෆස්ට් ඩිග්‍රී, සෙකන්ඩ් ඩිග්‍රී, තර්ඩ් ඩිග්‍රී කියන ටෙස්ට් තුනටම ඉන්න දරුවෝ ඉන්නවා. මේකේ චීෆ් විදියට ඉන්නේ ග්‍රෑන්ඩ් මාස්ටර් ඩොන් කියලා මාස්ටර් කෙනෙක්. ඉතින් දරුවන්ගේ විතරක් නෙමෙයි ඇත්තටම මගේ පපුවත් ටිකක් ගහනවා. මොකද මේගොල්ලන්ගේ පළවෙනි ටෙස්ට් එකනේ බ්ලැක් බෙල්ට් වල. මේ ඉන්නේ ඒ ජජ් පැනල් එක. මේ අපේ ලොකු පුතා. ඇත්තටම සන්තෝසයි. මේ ඉතින් දෙවනියාගේ වාරේ අපේ පොඩි. පොඩිට පයින් ගහලා කඩන බෝඩ් එක ටිකක් කඩන අමාරු නා. එයාගේ මාස්ටර් ටක් ගාලා ළඟට ඇවිල්ලා එයාට උදව් කළා. මේක ටෙස්ට් එකක් වුණාට මෙතන ඉන්න මාස්ටර්ස්ලා හරිම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ මගේ ලොකුයි පොඩි ග්‍රෑන්ඩ් මාස්ටර් ඩොන්ගේ අතින් සර්ටිෆිකේට්ස් ගන්න වෙලාව. මේ තියෙන මං ගත්ත ෆොටෝස් කීපයක්. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉන්නේ ඒගොල්ලන්ගේ මාස්ටර් ඩීකින්ස්, මේගොල්ලන්ගේ අප්පච්චි. මේ තමයි මගේ බ්ලැක් බෙල්ට් කොල්ලෝ දෙන්න. මේ ඉතින් තවත් දවසක් තෑගි එක්කම ගෙවුණු පැය 24ක් කිව්වොත් හරි. මේ තරම් තෑගි මොකටද මට නේද? තෑගි 11ක් තියෙනවා මෙතන. ඉතින් මේ තෑගි ඔක්කොම මම ගත්තේ කියලා ඉස්සරහදී කියන්නම්. මේ තියෙන්නේ ලස්සන කී චේන්ස් දෙකක්. අපේ සුදු පුතාගේ ස්කූල් බස් එක ඩ්‍රයිව් කරන්න ලේඩි කෙනෙක්. එකක් ඒ ලේඩිට, අනිත් එක බස් එකේ ඇසිස්ටන්ට් විදියට යන්නේත් ලේඩි කෙනෙක් ඒ ලේඩිට. ඔගොල්ලෝ දන්නවනේ අගෝස්තු මැද තමයි මෙහි ස්කූල් වල අලුත් ස්කූල් ඉයර් එක පටන් ගන්න. එතකොට මේ තියෙන්නේ ස්කූල් ඉයර් එක ඉවර වෙන කාලේ. මැයි අන්තිම ජූනි මුල. මේක ගත්තෙත් සුදු පුතා ඉස්කෝලේ ඉඳන් ගෙදරට හවසට එක්කන් එන බස් එක ඩ්‍රයිව් කරන්න පිරිමි එක්කෙනෙක්. ඉතින් එයාට තමයි මේ චූටි කීටයක් එක ගත්තේ. ඉස්කෝලේ ටීචර් විතරක් නෙමෙයි ඇත්ත ස්කූල් එකක ටීචර්ස්ලා තමයි ගොඩක් දේවල් කරන්නේ. නමුත් උදේ හවස ළමයාව ඉස්කෝලේට එක්කන් ගිහලා ආපහු ඉස්කෝලේ ඉඳන් ගෙදරට එක්කගෙන එන බස් ඩ්‍රයිවර් කරන්නෙත් ලොකු සර්විස් එකක්. ඒක ඇප්‍රීෂিয়েට් කළ යුතුමයි කියලා තමයි මම නම් හිතන්නේ. මේ ප්‍රසන්ට් එක ගත්තේ සුදු පුතාගේ ජෙනරල් এডুকেෂන් ක්ලාස් එකේ ඉන්න ටීචර්ට. මම මේ ගිෆ්ට්ස් ඔක්කොම ගත්තේ Amazon එකෙන්. මම මේකට නම් හරිම කැමතියි. එතකොට මේ පර්පල් කලර් බොක්සස් වල තියෙන මේ ගිෆ්ට් බොක්ස් එක ගත්තේ සුදු පුතාගේ ස්පෙෂල් এডুকেෂන් ක්ලාස් එකේ ඉන්නවා ටීචර් ඇසිස්ටන්ට්ස්ලා 5 දෙනෙක්. ඒ 5 දෙනාම ලේඩීස්ලා. ඉතින් ලේඩීස්ලාට මේ වගේ දෙයක් ගැලපෙන හින්දා තමයි මම මේ වගේ ගිෆ්ට් පැක් එකක් තෝරගත්තේ. ඇත්තටම අවුරුද්ද අන්තිමේදී මෙච්චර තෑගි ගොඩක් දෙනවා කියන එක ලේසි නෑ. ඒක ඇත්තටම ෆයිනෑන්ෂියල් ගත්තොත් ටිකක් අමාරු දෙයක් තමයි. ඒත් අවුරුද්දක් පුරාවට ඒගොල්ලෝ අපේ දරුවෝ වෙනුවෙන් කරන දෙයට මම කලින් කිව්වා වගේ ඒක ඇප්‍රීෂিয়েට් කරන්නම ඕනේ. මේකේ ගොඩක් සුවඳ ලැවෙන්ඩර් සෙන්ට් එකෙන් තියෙන කැන්ඩල් එකක් තිබුණා. මේ වගේ පොඩි මිරර් එකක් තිබුණා. ඊළඟට අර වගේ පෙන්සිල් පවුච් එකක් තිබුණා. ඒකේ මේකප් ඕන දෙයක් දාන්න පුළුවන් ඒ පවුච් එකේ. ඊළඟට මේක ලස්සන මග් එකක් තියෙන එක කොෆි එහෙම නැත්නම් කෝල් මොනා හරි ඕන දෙයකට යූස් කරන්න පුළුවන් මේ මග් එක. මේ තියෙන්නේ එතකොට අපේ දෙවනියා ඒ කියන්නේ පොඩිගේ ටීචර්ටයි සුදු පුතාගේ ටීචර්ටයි දෙන්නටම ගත්තේ එකම ගිෆ්ට්ස් පැක් දෙකමම. ඒකේ මෙන්න මේ වගේ ලස්සන කාඩ් එකක් තියෙනවා. ඊට අමතරව බුක්මාර්ක් එකක් තියෙනවා. චීට් එකක් තියෙනවා.
මේක ටිකක් ගලවන්න නම් අමාරුයි. ඒත් ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම ඉතින් පුළුවන් තරම් ඒක පෙන්වන්න මේ try කරන්නේ. ලොකු පුතා දැන් මිඩල් ස්කූල් යන නිසා එයාගේ ටීචර්ස්ලට එහෙම මුකුත් විශේෂයෙන් දෙන්න ඕනේ නැහැ. මේ තියෙන කීටයක් එක මම කියපු. ඊළඟට ඒකෙත් තියෙනවා මේ වගේ ටීචර් කියලා ගහපු ලස්සන පවුච් එකක්. ඊළඟට මේ තියෙන්නේ ඩෙන්ටිටි කාඩ් එක එල්ලන අර ලස්සනට ඩෙන්ටිටි කාඩ් හෝල්ඩර් එකක්. මට ඒක කියන්න වෙන දන්නේ නැහැ. මේකෙත් මෙන්න මෙහෙම ලස්සන එකක් දෙනවා. මම මේකට හරිම ආසයි. මේක හරිම කියුට්. ඊළඟට කොෆි මග් එකක්. මේ ඔක්කොම ටික ලස්සනට රැප් කරලා ඉස්කෝලේ නිවාඩු දෙන දවසට ටීචර්ස්ලට බෙදලා දෙන්න තමයි ඉතින් හදන්නේ. මේ වගේම මම thank you card set දෙකකුත් ගත්තා. මම මේ දෙක නම් ගත්තේ ඩොලර් ට්‍රී එකෙන් එකක 6ක් තියෙනවා. මේ තියෙන්නේ සුදු පුතාගේ ක්ලාස් එකේ ටීචර්ට රැප් කරපු මේ එකම රැපින් පේපර් එකෙන් එකම විදියට තමයි මම ඔක්කොම රැපින්ස් කළේ. ඔන්න ඉතින් මේ තමයි මේ ස්කූල් ඉයර් එකේ ලාස්ට් ඉවෙන්ට් එක බෑන්ඩ් කොන්සර්ට් එක තියෙන දවස. අපේ ලොකු පුතා ට්‍රම්පට් එක තමයි ප්ලේ කරන්නේ. මේ තියෙන්නේ ලොකු පුතාගේ ඉස්කෝලේ. ඒත් මම ලොකු අවුස්සන්න නම් කියනවා අපේ ෆැමිලි එකට ට්‍රම්පටර් කෙනෙක් විතරයි පුතේ අඩුවට හිටියේ කියලා. ලොකු පුතාව අවුස්සන්න මොනා කියුවත් ඉගෙන ගන්න දේවල් වලදී දරුවන්ගේ choice වලට respect කරන අම්මා කෙනෙක් මම. ඉගෙන ගන්න subject ඉගෙන ගන්න දේවල් වලදී මම අනවශ්‍ය විදියට දරුවන්ට බලපෑම් කරන්නේ නැහැ. ඒ මගේ ප්‍රතිපත්තිය. මේ තියෙන්නේ ලොකුලගේ middle school එකේ auditorium එක. තව ටිකකින් බෑන්ඩ් එක පටන් ගන්නකොට ඔයගලන්ට පෙනේවි ලංකාවේ කොන්සර්ට් එකකයි මෙහි කොන්සර්ට් එකයි තියෙන පොඩි වෙනස්කම්. මේ තියෙන්නේ අපේ ලොකුගේ නම විජයලත් විද්‍යාරත්න කියලා. ඒ ෆස්ට් නේම් and ලාස්ට් නේම්. ලංකාවේ එකකට වැඩිය ටිකක් වෙනස් නේද? මේ ඉන්නේ ඒගොල්ලන්ගේ beginning band එක 6th graders ලගේ. මේ ඉන්නේ අපේ ලොකු. Welcome everyone to 2025 Spring Concert. ටිකක් වෙනස් නේද? බෑන්ඩ් එකේ කෝච්ම තමයි announce කරන්නේ. ඉතින් මේක දරුවන්ට හොඳ අවස්ථාවක්. මොකද හිතෙන්නේ ඔයගලන්ට මේක ගැන? ඔය තව ටිකකින් ඔයගලන්ට මම පෙන්නන්නේ අපේ ලොකු ප්ලේ කරන විදිය. මේ තියෙන ස්කූල් ජෑස් බෑන්ඩ් එක. මම මේ රෙඩ් හැට් එක දාගෙන ඉන්න දරුවෝ දෙන්නට හරිම කැමතියි. කොහොමද මේ දරුවාගේ ටැලන්ට් එක? එහෙනම් ඉතින් අද මේ පොඩි වීඩියෝ එක අදට නතර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්. Thank you, 8th grade, all the grades, and parents, just thank you so much. And let's get out of here and have a wonderful summer. Have a great time. Thank you so much.